අපි කලින් කිව්ව ඔප්ෂන් 7ම try කළත් ඔයාගේ ෆෝන් එක slow වෙන එක අඩු වෙන්නේ නැත්නම් ඔයාට කරන්න තියෙන last option එක තමයි ෆෝන් එක factory reset කරන එක. ඔයාගේ ෆෝන් එක factory reset කරාම ඔයාගේ ෆෝන් එක ඔයා කඩෙන් ගන්නකොට තිබිච්ච අලුත් මලුත් ෆෝන් එකක් වගේ වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ දැන් තියෙන data මොකක්වත්ම නැති වෙනවා ඔයා factory reset කරාම. ඒ නිසා ඔයාගේ ෆෝන් එකේ තියෙන data ඔයාට ඕන නම් ඔයා factory reset කරන්න කලින් backup එකක් දාගෙන ඊට පස්සේ factory reset කරන්න. අපි කලින් කිව්ව option 7ම try කළත් ඔයාගේ ෆෝන් එක slow වෙන එක අඩු වෙන්නේ නැත්නම් ඔයාට කරන්න තියෙන last option එක තමයි ෆෝන් එක factory reset කරන එක. ඔයාගේ ෆෝන් එක factory reset කරාම ඔයාගේ ෆෝන් එක ඔයා කඩෙන් ගන්නකොට තිබිච්ච අලුත් මලුත් ෆෝන් එකක් වගේ වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ දැන් තියෙන data මොකක්වත්ම නැති වෙනවා ඔයා factory reset කරාම. ඒ නිසා ඔයාගේ ෆෝන් එකේ තියෙන data ඔයාට ඕන නම් ඔයා factory